ඉතින් අපි අද කතා කරන්න හිතුවා මේ ලස්සන තැනක් අහුන්ගල්ලේ සී ලයිෆ් මේ මෙතෙන් ආවොත් එහෙම කැස්බෑව බලන්න පුළුවන් ලස්සන කැස්බෑව බලන්න පුළුවන් නේද දෝනි? මම හිතන්නේ ලංකාවේ අපිට හොයාගන්න පුළුවන් කැස්බෑව ඒ වගේම විවිධ රටවලට ආවේනික කැස්බෑ වර්ග රාශියක් තියෙනවා නේද? ඔව් ඇලි කැස්බෑවෝ ඉන්නවා. එතකොට දැනට මේ ඉන්ජර්ඩ් වෙලා ඉන්න අය ගොඩක් අය ඉන්නවා. ඒ කට්ටියව බලා ගන්නවා මේ කට්ටිය. මෙතන දෙස් විදෙස් සංචාරකයෝ ගොඩක් එනවා. දැන් පේන ඇති බස් ගණනාවක් ඇවිල්ලා තිනවා. හරිම මේ කාර්යබහුල තැනක්, ලස්සන තැනක්. සංචාරකයන්ගෙන් පිරීතිරී ගිහිලා තියෙන්නේ. ඔව්. රටේ ආර්ථිකයට ගොඩක් හයියක් දෙන තැනක්. ඉතින් මේ ඔයාලටත් එන්න පුළුවන් බලන්න. මේ මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. දැන් ඔබට පේනවා ඇති බොහෝ පිරිසක් මේ ස්ථානෙට ඇවිල්ලා ඉන්නවා. ඉතින් බලන්න පුළුවන්. අපි ඇතුළට ගිහලා බලමුකෝ. මේ කැස්බෑවික්ගේ කටෙන් තමයි ඇතුළට යන්න තියෙන්නේ. බොහොම අපූර්ව තැනක්. බොහෝ දෙනෙක් ඡායාරූප එහෙම ගන්නත් සෑහෙන්න උත්සාහ කරනවා. excuse me. ඉතින් මෙහෙම ඇතුළට යන්න තියෙන කැස්බෑවික්ගේ කටින්. ගිහින් ලෙවල්ලා පොඩි මුදලක් අය කරන රුපියල් 500ක් මං හිතන්නේ දේශීය සංචාරකයෙකුට රුපියල් 500ක විතර මුදලක් අය කරන්නේ. ඉස්සරම අපිට මාළු බලන්න පුළුවන්. ලස්සන මාළු ඉන්නවා. පොඩි අයත් එක්ක විනෝද වෙන්න එන්න හොඳ තැනක්. මේ මාළුව නරඹලා ඉවර වෙනකොට අපිට කැස්බෑව බලන්න යන්න හැකියාව තියෙනවා. මේ විදිහට කැස්බෑව මධ්‍යස්ථානෙට ඇතුල් වෙනවා. ඊට පස්සේ මෙතන බොහෝ පිරිසක් ඉන්නවා සිංහල, ඉංග්‍රීසි ඕනම මාධ්‍යකින් මේ කැස්බෑවන් ගැන අපිට කියලා දෙන්න. බලන්න අපූර්ව ලස්සන මෙන්න මේ ස්ථානේ තමයි මේ සංරක්ෂණය කරලා තියෙන්නේ කැස්බෑ බිත්තර. ඒ දවස් ගාන 90 බිත්තර කොච්චර ප්‍රමාණයක් තියනවද? ඒ විස්තර හැම දෙයක්ම මේක ඇතුලේ තියෙනවා. මේ තමයි අපිට උදව්වට ඉන්න කට්ටිය. ඒතර මේ මෙතන ඉන්නවා. ඔව් දවස් 2ක් විතර වයස අය මෙතන ඉන්නේ මේ. ඔව් ඊට පස්සේ මේ ඇලි කැස්බෑවෙක් ඉන්නවා. පොඩි එක්කෙනෙක් යා. එතකොට මේ දිගටම කැස්බෑවෝ පොඩි අය එක එක වයස් සීමාවල අය. මෙන්න මෙයාලා පොඩ්ඩක් ආබාධිත අය. ඒ අයට සලකනවා. මෙයා අවුරුදු 100කට වැඩි කැස්බෑවෙක්. අවුරුදු 100ක් එහා පැත්තේ හැබැයි ඉන්ජර්ඩ්. මේ එයාට කකුල් 3ක් නෑ, එක කකුලයි තියෙන්නේ. එයාව රැක බලා ගන්නවා මේ කට්ටිය. ඉතින් මේ කට්ටිය ඇවිල්ලා බලනවා. ඒත් එක්කම මේ
දේශ විදේශ සංචාරකයෝ නිරන්තරයෙන්ම එනවා. මෙතනත් ඒ වගේ අය ඉන්නේ. මේ කට්ටිය සුවපත් වුණාට පස්සේ ඒ කට්ටිය හොඳ වුණාට පස්සේ මුදා හරිනවා. මෙතන විනාඩි මේ පොඩි අය ගොඩක් ඉන්නවා බලා ගන්නවා මේ කට්ටිය. මෙතනත් ඉන්නවා ඒ වගේ පිරිසක්. එතකොට අපි යනවා ඊළඟට මෙතන මේ ලොකු අය ඉන්නවා. මෙතන නම් සායන වයස ලොකු වයස කීයක විතර අයද මේ ඉන්නේ? මේ ඉන්නේ පොතු කැස්බෑව. මෙයා තමයි ලෝකේ ලස්සනම සහ දුර්ලභම කැස්බෑව විශේෂය. ඔව් පොතු කැස්බෑව නේ. මෙයාලට වයස සාමාන්‍යයෙන් කීයක විතරද? 20 වඩා අඩුයි. 20ට විදියට අඩුයි. දුර්ලභම කැස්බෑව විශේෂය තමයි මේ ඉන්නේ නේ. මෙයාලා තමයි අපිට කියලා දෙන්නේ. මෙතන මේ පිරිසක් ඉන්නවා ලොකු. අපිට ආපුවාම හැම තොරතුරක්ම කියලා දෙනවා. දැනගන්න පුළුවන් කැස්බෑව ගැන. ලෝකේ කොහේ හිටියත් සංචාරය කරන්න එන්න හොඳ තැනක් අහුන්ගල්ලේ තියෙන්නේ සී ලයිෆ් කියලා. මෙන්න මේ ඇලි කැස්බෑව. මෙයා මේ මුහුදට දාන්න නැල්ලු. මොකද මෙයාට මේ ඉර එළියට නිරාවරණය වුණොත් ඒක යට එච්චර හොඳ නෑ කියලා. ඉතින් ජීවිත කාලෙම යට මේ වගේ තැනක තමයි ඉන්න සිද්ධ වෙන්නේ. බොහොම ලස්සන කෙනෙක්. මෙන්න මෙයා තමයි ඉංග්‍රීසියෙන් ගොඩක් අයට කියලා දෙන්නේ. කොහොමද ඔයාගේ නම මොකද්ද? පත්මා අක්කා තමයි මේ සී ලයිෆ් එකේ ඉංග්‍රීසියෙන් ගොඩක් දෙනෙකුට කියලා දෙන්නේ මේ විශේෂයෙන් මාළුව ගැන. ඒ ඇතුළේදී මේ මෝරු ඉන්න පැත්තේ තමයි ගිහිල්ලා එයා කියලා දෙන්නේ. පත්මාක්කේ බොහොම ස්තුතියි. ඉතින් ඒ වගේම මේ මෝරගේ කටින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. මෝරු බලන්න බොහොම ලස්සන අපූර්ව දර්ශනයක්. අපේ පවුල පිටින්ම ආවා. දැන් මේ කට්ටිය එනවා මගේ පිටිපස්සෙන්. දැන් මේ ඉන්නේ මෝරු. ඔන්න. දැන් ඔබට මෝරු බලන්න හැකියාවක් තියෙනවා. බලන්න බොහොම අපූර්ව තැනක්. හැමෝටම ඇවිල්ලා විනෝද වෙන්න පුළුවන්. පවුලේ හැමෝටම හොඳ තැනක්. ඉතින් ලංකාවේ කොහේ හිටියත් ලෝකේ කොහේ හිටියත් සී ලයිෆ් එකට අහුම්ගල්ල එන්න කියලා අපි බොහොම ආදරෙන් ආරාධනා කරනවා. වැඩිහිටියෙකුට රුපියල් 500ක් වගේ පොඩි ගානකට මේක බලන්න පුළුවන්. පොඩි අයට නොමිලේ බලන්න දෙන්නේ. දේශ විදේශ සංචාරක හැමෝටම ඇවිල්ලා සතුටු වෙන්න පුළුවන් බොහොම අපූර්ව තැනක් නිර්මාණය කරලා තියෙනවා. මේ ඇඳුම් එහෙම ඕන නම් ඇඳුම් එහෙම ගන්නත් පුළුවන්. එතකොට මොකක් හරි ශූන්‍ය එකක් වගේ අවශ්‍ය නම් මේ ඕනම කෙනෙකුට අපේ ලංකාව ගැන හැඟීමක් ඇති වෙන බොහොම අපූර්ව ඇඳුම් විලාසිතා තියෙනවා. බොහොම ඩිස්කවුන්ට් තියෙනවා 70%ක් ස්පෙෂල් ඔෆර් එකක්. ඉතින් මේ වගේ අද මේ දවස්වල දැන් හැබැයි කොට දෙනකොට එන්න විදියක් නැහැ. නමුත් මේ වගේ තැනකට එන්න හිතන් ඉන්න අයට හොඳ තැනක් අහුන්ගල්ලේ තියෙන්නේ සී ලයිෆ් එක. නිමාඩු පාඩුවේ ඇවිල්ලා ගත කරලා යන්න කන්න බොන්න තැනකුත් තියෙනවා. ඒ කෑම බීම ගන්නත් පුළුවන් මේ ආපු අය. ඉතින් අපි ඔබට ආදරෙන් ආරාධනා කරනවා මේ වගේ තැනකට එන්න. බොහොම ලස්සන දවසක් වේවි ඔබේ ජීවිතේ. මතක සටහන් ගොඩක් තියෙන මේ තියෙන සී ලයිෆ්. අන්න ඔබට බලන්න පුළුවන්. සර්ච් කරලා බලන්න මේ FB Instagram සියලු social media platforms හැම එකක්ම මේ අයට තියෙනවා. ඉතින් වෙලාවක නිවිහැනෙහිල්ලේ ඇවිල්ලා යන්න කියලා ආරාධනා කරනවා අපි මේ සී ලයිෆ් එකට. family talk අපි මේ වගේ තැන් හැමදාමත් ඔයාලට ගෙන එනවා. සී ලයිෆ් එතන මොකද්ද කැස්බෑව එහෙම බලලා මොනවා හරි කාලා එහෙම හවස් වෙනකොට හිමීට එන්න පුළුවන්. මෙතන බලපිටියේ තියෙන ලස්සන තැනක් මුහුද බලන්න පුළුවන් තැනක්. මේ එයාලා නම් කියන්නේ පොකුණ කියලා. ඔව් මේ බණ්ඩාරවත්ත පොකුණ කියලා කියන්නේ. බොහොම ලස්සනයි. දේශ විදේශ සංචාරකයෝ බොහොමයක් එනවා. ඉතින් මේ අද අපි හදිසියේ ආවේ ඔබට බලන්න හැකියාව තියෙනවා. මේ අපි පිටිපස්සෙන් පේන view එක හරිම ලස්සනයි නේ. දෝනිත් කියන හරිම ලස්සනයි කියලා. ඉතින් මේ අපි තව ලස්සන තැන් තියෙනවා මේ මෙතන බීච් එකේ. අපි බලන්න නාන්න යන්නේ අපි. යන් ගිහිල්ලා නාලා එමු මේ මරු තැනක්. හරියටම කියනවා නම් මේ
බලපිටිය ටවුන් එකට කලින් ඇතුළට එන්න තියෙනවා. එතනලා කිලෝමීටරයක් විතර ඇතුළට එන්න තියෙන්නේ. බයින් එන්නත් පුළුවන් නැත්නම් ත්‍රිවිල් එකක් අරන් එන්න පුළුවන්. ගොඩක් වෙලා නිශාන්ත මේ නාන්න එහෙම සේෆ්ටි කියලා තමයි කියන්නේ. හරි අපි මේ යංකෝ බලන්න බණ්ඩාරවත්තේ පොකුණ බලන්න. පොකුණ කියන්නේ මේක ඇත්තටම හොගාන පොකුණ. අපි යංකෝ බලන්න නේද දෝනි? අපි හරි දැන් මේ පයින් යන්නේ. ටිකක් ගල් එහෙම තියෙනවා මේ සෙරප්පු දෙකක් එහෙම දාගෙන යනවා හොඳයි. අපි නම් සෙරප්පු දාන් ආවේ නෑ. මොකද සෙරප්පු දාන් ඇවිල්ලා මේ වැලිත් එක්ක දාන් ඉන්න බැරි හින්දා පවුල් පිටින් ආවා. නේ චූටි. මේ ගොඩක් වෙලාවට දැන් මේ මෙතන අපිට පේන්නේ අර පොඩි පොඩි බබාලා ළමයි තරුණ කට්ටිය නාන. ඉතින් බය නැතුව ළමයි එහෙම අරගෙන මෙතනට එනවා නාන්න. මේ අපි කොහේ නෑවත් ඉතින් කොච්චර සේෆ්ටි වුණත් තව ටිකක් ඉතින් අපේ සේෆ්ටි එක ගැන හිතන්න ඕනේ නේ. ඔව් ඔන්න දැන් කට්ටිය නාන්න ලෑස්ති. පොකුණේ නාන්න ලෑස්ති. සෙට් එකක්ම ඉන්නවා. ඇවිල්ලා බොහොම ලස්සනයි. අපූර්වයි. දර්ශනීයයි. ලංකාව මේ ලංකාව කියලාද සමහරක් ඉතත් හිතෙනවා. ඒ තරම් ලස්සනයි. සමහරක් ඉත මේ තැන් වලට ඇවිල්ලා නැතුව ඇති. බොහොම අපූර්ව තැනක් දෙස් විදෙස් සංචාරකයෝ ඇවිල්ලා රස විඳින තැනක්. ඇත්තටම රස විඳිනවා කිව්වොත් ඒක නිවැරදි. මොකද ඒ තරම් ලස්සනයි. බොහොම අපූර්ව තැනක්. හැන්දෑවේ අපේ විදේශ සංචාරකෙක් නිදහසේ ඉන්න මොහොතක් මං කරදර කරනවත් දන්නෙත් නැහැ. බොහොම අපූර්වයි ලස්සනයි. මේ වගේ තැන් ඕන තරම් තියෙනවා ලංකාවේ. ඉතින් මෙතන ඒ අතරින් බොහොම සුන්දර තැනක්, මාස්කාන්ත තැනක්, දර්ශනීය තැනක්. මේ ගල උඩට නැගලා බලමු නේ අපි. මේ ගල උඩට නැගලා බලමු අපි පොඩ්ඩක්. වටපිටනේ. ගල පිටට නැගලා වටපිට වෙන්නනම් පොඩ්ඩක්. වාව් වාව්. මේ මෙයාලා ගොඩක් ඉන්න මේ කකුලුව ඉන්නවා. කකුලු පැටවර ගල් උඩට වෙලා ඉන්න අය කට්ටිය. බොහොම අපූර්වයි. ලස්සනයි. අන්න ඉර වැහැගෙන යනවා. වාව්. මේ පැත්තම කොහමද? හවසක මේ වගේ තැනක ඉන්න තියෙනවා නන්නේ. ඈ වාව්. එන්න. බලන්න හැමෝම. වාව්. ඒ ඉරත් හඳත් එකවර පායපු වෙලාවක් හඳ තියෙනවා මේ පැත්තෙන්. එතකොට ඉර තියෙනවා මෙන්න මේ පැත්තෙන්. වාව්. ලස්සනයි. ඔන්න. හැමෝටම සුන්දර විඳින්න පුළුවන් තැනක් මේක. බණ්ඩාරත් කොහොම ආරක්ෂිත තැනක්. ඒ කියන්නේ මේක ගල් වලින් වට වෙලා තියෙන්නේ මේ ස්ථානයේ ඉඳ ලොකු කුඩා හැමෝටම ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන්, බලන්න පුළුවන් බොහොම ආරක්ෂිත තැනක්. ඒ නිසා බය නැතුව මෙතෙන්ට එන්න කියන්න පුළුවන්. වෙන තැන් වගේ නෙවෙයි. මේ පේනවනේ කට්ටිය සෙට් වෙලා ඉන්න විදිය. මම නම් ටිකක් ගල් උඩ එහෙම නගින්න බයයි. අම්මේ මේ වගේ වැලි සෙල්ලම් කරන්න කට්ටියට හොඳ තැනක්. ෆොටෝ ෂූට් එකකට වුණත් හොඳයි. මේ කට්ටිය ෆොටෝ ෂූට් එකක් කරනවා. නේ. වාව්. 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 ඒ වගේ බොහොම අපූර්ව සුන්දරතාවයන් විඳින්න හැකියාව තියෙනවා. අපි තව පාරක් try එකක් දෙමු. සූදානමින් ඉන්නවනේ දුවන්න. ඒ වගේ බොහොම අපූර්ව තැනක් එතන. ඉතින් සුන්දරයි ලස්සනයි. ඉතින් එන්න කියලා අපි ආරාධනා කරනවා. දැන් ෆැමිලි ටොක් බලන හැමෝටම මේ වගේ තැන් වලට අපි එක්කයි යනවා. ඔයාලට තියෙන ඉතින් නිවාඩු පාඩුවේ ඇවිල්ලා යන්න. ෆැමිලි ටොක් බලන අයට අපි තාමත් ආදරෙන් මතක් කරනවා. මේ වගේ තැන් ඇවිල්ලා විනාශ කරන්න එපා. මේවා අපි රැක බලා ගන්න ඕන තැන්. අපූර්ව තැන්. ජීවිතේ විඳින්න ඕන තැන්. ඒක නිසා අපි හැමෝටම ආදරෙන් මතක් කරනවා. ඇවිල්ලා නරඹලා සිහිවටන තියන් නැතුව පාසටහන් විතරක් තියලා යන්න කියලා. දෝනි මොකද කරන්නේ? වැඩි සෙල්ලම් කරනවද? සතුටුයිද? එන්ජොයි කරනවද? ඈ? වැඩි සෙල්ලම් කරා ආයෙ මොනවද කරන්නේ? ආයෙ කරනම් ABCD ලියන. ABCD ලිව්වද?
වැල්ලේ හරි දැන් අපි මේ බීච් එකෙන් යන්න ලෑස්ති මේ දෝණි නම් හොඳටම සෙල්ලම් කරා දැන් කොහොම හරි දෝණි කැප් මේක අයිස් කැප් එකකුත් දාගෙන ඉන්නේ සීතල හවස නින්දා නාලා කරලා අපි මේ බණ්ඩාරවත්ත බීච් එකෙන් යන්න ලෑස්ති බේර ගන්න නම් බෑ ඒක නේද කයිත් මේ දෝණිව ඔව් ඉතින් මේ වෙලාවේ මම දැන් සංචාරකයෙක් ගොඩක් ඇවිල්ලා ඉන්නවා. හැබැයි ඉර බැහැගෙන යන වෙලාවෙ ඉඳන් අමුතුම වයිබ් එකක් තියෙනවා. ඔව් ඉතින් මේ වයිබ් එක විඳ ගන්න නම් ඉතින් එන්න වෙනවා බණ්ඩාරවත්තට ටිකක් නිදහසේ ඉඳලා රිලැක්ස් වෙලා. ඔව් අපි අදට ඉතින් යන්නේ පාර එහෙම අවශ්‍ය නම් අපි ඒව කමෙන්ට් කරන්න සූදානම්ින් ඉන්නවා. ඔබට පුළුවන් කමෙන්ට් එකක් දාන්න අපේ වීඩියෝ එකට. එතකොට අපි ඒ පාර ඔක්කොම දෙන්න ඔබට සූදානම් ලින්ක් එකක් දෙන්නම්. මේ බලපිටිය පැත්තේ සංචාරය කරන්න ගොඩක් තැන් තියෙනවානේ. අපි හිමීට ඒ ගැනත් ඔයාලත් එක්ක බෙදා හදා ගන්නවා. ඔව් මේ එතකොට දැන් ඒ වගේම මේ පැත්තට ආවේනික රස කෑමත් ගොඩක් තියෙනවා. ඉතින් ඒ ගැනත් අපි ඉස්සරහට කතා කරමු. ඔව් නෑ දැන් මෙහෙට ආවොත් එහෙම ඔබට හවස් වෙනකොට මෙතන ඉඳලා ආයේ උදේට මාදුගංගේ යන්න පුළුවන්. මාදුගංගේ වෙනම වයිබ් එකක් තියෙනවා. මේ මොකද මාදුගංගේ ගිහිල්ලා බෝට්ස් මේ සවාරියක් ගිහිල්ලා ඊට පස්සේ හොටෙල් එකක් තියෙනවා. එකෙන් කෑම ටිකක් කාලා ගමේ විදියට එහෙම වයිබ් එකකුත් තියෙනවා. අපි ඒ ගැනත් තොරතුරු ඔබට දෙන්නම්. ඉතින් අපේ ෆැමිලි ටොක් YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕන. අපි ඉස්සරහටත් හම්බ වෙමු. ඔව්. එහෙනම් අපි සමු ගන්නවා. හම්බෙමු ආයෙත් ලස්සන තැනකදී.